මේ වගේ දැන් හැම වෙලාවෙම විභාගෙ ලියපුවා අයියෙක් එක්කෙන් අහන්න පේපර් එක බලලා ඉන්න ඉස්සෙල්ලා. හරි. අපි රචනා එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. විභාගෙ ලියපුවා අයියෙක් හරි අක්කෙක් හරි අමාරුයි කියොත් ඔයගොල්ලෝ අහන්න ඔයා සුවසනී රචනා ප්‍රශ්නේ තෝරාගත්තද? ඒක නෑ. නේද? ඇයි තෝරාගත්තේ නැත්තේ? තසන මේ වගේ අපි ස්ට්‍රක්චර් දෙසේ කිය දැන් අපි කියනවා මේව අපි දැන් ඉගෙන ගන්න හරින් දෙබෙදුන් සුචියක් තිබ්බා. ප්‍රවේණි ප්‍රභේද නැතිවන ආකාරය උනන විභාජනයේදී අහලා තිබ්බා. ලීවද නැද්ද? එතනින් ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් තීරණය කරගත්තොත් අපි ආයුතු දිශාව මේකය කියලා ඊළම විභාගය පාස් වෙලා මෙඩිසින් හරි කැම්පස් හරි යනවා. එහෙම තීරණය කරගත්තේ එහෙම ළමයිත් එක්ක සාකච්ඡා කරන්නේ නැති ළමයි. තේරුණාද? එහෙම සාකච්ඡා කරන්නේ නැති ළමයින්ට කවදාවත් විභාගය පාස් වෙන්න බෑ. හේතුවක් තියෙනවා. එහෙනම් හැම වෙලාවෙම අපි විභාගයකට යනවා කියන්නේ අඩුපාඩු නැතිව යන එක. අඩුපාඩු නැතිව යන එක. එන්න ටිකක් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕන අයියලා අක්කලාට වැරදුනේ කොතනද? කෙමිස්ට්‍රි වල වැරදුනේ කොතනද? ෆිසික්ස් වල වැරදුනේ කොතනද? බයෝ වල වැරදුනේ කොතනද? ඒ වැරදුනේ කොතනද කියලා දන්න ළමයි අපි ඔයගොල්ලන්ගේ ජීවිත කාලයේ අවුරුදු 1මාර දෙකේ ඒ වැරදීම් නිවැරදි කරගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට විභාගේ සාර්ථක කරගන්න පුළුවන්. නැත්තම් විෂය නිර්දේශය ඇතුලේ අහලා තියෙන කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ විෂය නිර්දේශය ඇතුලේ අහලා තියෙන කියන ඕන කෙනෙක් පිළිගන්නවා. ඕනම ළමයෙක් පිළිගන්නවා, ඕනම ටියුෂන් ගුරුවරයෙක් පිළිගන්නවා, ඕනම ඉස්කෝලේ ගුරුවරයෙක් පිළිගන්නවා. විෂය නිර්දේශය ඇතුලෙන් අහලා තියෙන. දෙවෙනි එක මොකද්ද? ප්‍රශ්න වලට අහලා තියෙන නේද? අපි ඉගෙන ගත්ත දේවල්. සමහරවල් ඉගෙනගෙන නැහැ. තමයි ඉගෙන ගත්ත දේවල් අහලා තියෙන. විෂය නිර්දේශය ඇතුලේ ඉගෙන ගත්තා නම් ඒවා ඉගෙනගෙන තියෙන්න ඕන. හරි. ඒතකොට කවුරුත් පිළිගන්නවා මේක. ඊළඟට ගෙදර આવුත් පොත බැලුවොත් ලියන්න පුළුවන්. පහසුවෙන් හදන්න පුළුවන්. අමාරු දේවල් ලියන්න ඇවිල්ලා නැහැ. මට කියන්නකෝ මේ ඔක්කොම ළමයි පිළිගන්නව නම් ඒ විභාගේ අමාරුයි කියන්නේ. ඈ එහෙනම් එයාලගේ වැරද්ද තියෙන්නේ මොකේද? ක්‍රමේ. ඉගෙන ගත්ත විදියේ, පාඩම් කරපු විදියේ, වැඩ කරපු විදියේ. තමයි වැරද්ද තියෙන්නේ.